බිම්මල් වගාවේදී වැදගත් වෙයි කියලා හිතන තොරතුරක්. ස්කිප් කරන්න නැතුව බලන්න. අංක 1 ඉස්සරම වැදගත් වෙන්නේ නිවැරදි ආකාරව ප්‍රමිතිගතව හදාගත්ත වගා මල්ලක්. අංක 2 නියම විදිහට ඒක ජීවාණුහරණය කරන්න ඕනේ. කොච්චර පොට් එක ප්‍රමිතිගතව හැදුවත් නැහැ නිසි ආකාරව ජීවාණුහරණය කරේ නැත්තම් කොළපුස් කළුපුස් තවත් ආසාදන එන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි බීජ නිරෝගී බීජ දාන එක හරියාකාරව නිරෝගී බීජ ටික දාගන්න ඕනේ. අංක 4 තමයි පිරිසිදු තැනක පිළිවෙලට net එකකින් වහලා පණුව තියන්නේ නැති විදිහට ආවරණයක් සහිතව ගෘහයක නැත්තම් ඔයාලට ලේසි තැනක පොට් ටික අවසුරු ගැනීම. ඊළඟ කාරණේ තමයි මාසයක් ගියාට පස්සේ හරි විදිහට හදාගත්ත net වලින් හදාගත්ත ජීවාණුහරණය කරපු බිම ගෘහයක පොට් ටික තැම්පත් කරලා කටවල් කපලා මල් ගන්න ගෘහේ ඒ විදිහට සකස් කිරීම. අවසාන කාරණාව තමයි මල් ටික ගන්න ගෘහේ පිළිවෙලට තියෙන්න ඕනේ ඒ වගේම නිවැරදි උෂ්ණත්වය. ඒ කියන්නේ බිම්මලට අවශ්‍ය වෙන සීතල ගතිය බිම්මල් ගෘහයේ තියෙන්න ඕනේ. වාතය ආලෝකය අපි කියන්නේ වාතාශ්‍රය කියලා වාතාශ්‍රය ආලෝකය නිවැරදිව සිසිල්ම තියෙන්න ඕනේ ගෘහේ. රස්නේ කාලෙට නම් ගොඩක් ජලය බිමට පිරවලා නැත්තම් ස්ප්‍රින්කල්ස් හයි කරලා මිහිදුම් පද්ධති ඒවා හයි කරලා වටේට සීතල රැඳෙන්න පුළුවන් විදිහට ගෘහයේ සීතල රඳා ගන්න පුළුවන් විදිහට ගෘහය හදා ගන්න. මල් ගන්න අවශ්‍යම කරුණ තමයි හොඳට නිරෝගී පොට් එකක් ජීවාණුහරණය කරලා දිලීර දුවලා මාසයක් තියාගට පස්සේ මල් ගන්න අවශ්‍ය කාරණාව තමයි ඒ. බිම්මල් වගාවේ හැම ක්‍රියාකාරකම හැම පියවරක්ම එකින් එකට බැඳිලා තියෙන්නේ. මොකද ජීවාණු පොට් එක නිසි ආකාරව හදලා හරියට ජීවාණුහරණය කරෙන්නේ නැත්තම් බීජ දාපුවාම කළුපුස් හරි කොළපුස් හරි රෝගකාරකයක් එන්න පුළුවන්. නැත්තම් හොඳට නිරෝගී පොට් එකක් නැත්තම් අපි කියමු 100% ප්‍රමිතිගත පොට් එකක් හදලා හොඳට ජීවාණුහරණය කරලා හොඳ නැති බීජ නැත්තම් හරි විදිහට බීජ ටික දාගත්තේ නැත්තම් ප්‍රමිතිගත බීජ දාගත්තේ නැත්තම් එක්ක බීජ දුවන්නේ නැහැ නැත්තම් මල් වෙන්නේ නැහැ. එක්තෝට ප්‍රමිතිගත බීජ දාලා අපි කියමු නිසි ආකාරව පොට් එක හදලා හොඳින් ජීවාණුහරණය කරලා හොඳ පොට් එකක් හදලා හොඳට බීජ දුවපු පොට් එකක් නිෂ්පාදනය කරලා පස්සේ ඒක ගෘහයට දාලා රස්නේ අධික විදිහට හොඳටම හුලං එන නැත්තම් අපි හුලන්නේ නැතුව අවුවසර වැඩි එක විදිහට වෙනස් විදිහට ඒ කියන්නේ අවශ්‍ය දේවල් තිබෙන්නේ නැත්තම් ඒත් අර උඩේ ඉඳන් ආපු පියවර කොච්චර හොඳ වුණත් අවසාන පියවර වැරදි සහගත වුණොත් ඒත් මල් එන්නේ නැහැ. නැත්තම් පොට් එකෙන් ගන්න පුළුවන් මල් ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අපි මාස දෙකමාරකට ග්‍රෑම් 350 400ක් ගන්න පුළුවන් කියන එක සමහරට මාස දෙකමාරටම අධික උෂ්ණත්වයක් යටතේ තිබ්බොත් නැත්තම් වාතාශ්‍රය ආලෝකයේ ගැටලුවක් තිබ්බොත් යම් කිසිමක් හරි අඩුපාඩුවක් තිබ්බොත් ඔය ග්‍රෑම් 350 සමහරවිට ග්‍රෑම් 100ට අඩු වෙන්නත් ඉඩ තියෙනවා. වගාව ගැන නිසි දැනුමක් නැතුව කරන්න යන්න එපා. එහෙම වුණොත් බිම්මල් වගාව එපා වෙනවා. නිසි දැනුමින් කරන්න. බිම්මල් ගැන අලුත් දේවල් නැත්තම් ඔයාලා දන්නේ නැති දේවල් මම Facebook page එකට දානවා. මම follow කරලා තියාගන්න. දන්නේ නැති විස්තර page එක හරහා බලා ගන්න පුළුවන්.